කොහොමද මගේ යාළුවනේ? ඔයාලා ඔක්කොම හොඳින් සතුටින් ඉන්නවා කියලා හිතනවා. මෙන්න මේ අපේ පැත්තට ඊයේ හොඳටම වැස්සයි රෑ. ඇලවල් වලත් වතුර දීලා. හරිම ලස්සනයි හැබැයි රෑ වැස්සට අද උදේ හොඳට අවුව පායගෙන එනවා. ඔය එහාට වෙන්න තියෙන්නේ කුඹුරු. මේ දවස්වල කුඹුරු වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඉඳලා පායලා වහින වරුසාවල් නිසා මේ පාරවල් ඔක්කොම හොදගෙන ගිහිල්ලා මේ තියෙන්නේ බොරළු පෑදෙන්නම වැහැලා. හොඳටම වැස්සා මේ අපේ ගෙදරට එන පාරේ දිගටම තියෙන ඇලවල් 3ක් විතර තියෙනවා. මේ තමයි ටිකක් ලොකු ඇලක් මේක. මිට චුට්ටක් එහායින් තියෙනවා තව පොඩි කෙත්තලක් මේ කුඹුරු වලට වතුර යන්න. අපේ ගෙවල් ගාම ගේ කියන්නේ වැට අයිනෙම තියෙන්නේ තව පොඩි ඇලක්. මේ ඇලේ වතුර නෑ. මැද ඇලේ තමයි අද වතුර එන්නේ. ඔය ඔටේ හායින් තියෙන්නේ ඔය පොල් ගස් එහෙම හිටවල තියෙන්නේ කුඹුරු වල. ඊට එහාටම යනකන් තියෙන්නේ කුඹුරු. හරි ලස්සනයි උදේට. ඉතින් මේ පැත්ත අපේ ගේ ඉස්සරහා හැබැයි හරියට හුළඟ කාලයකට මාර විදියට හුළඟ. මේ දවස්වල නම් එච්චර ලොකු හුළඟක් නෑ. එතනින් එහාට ඔය තියෙන්නේ පාර. තව ටිකක් එහාට යනකොට තියෙන්නේ අපේ ගෙදරට යන පාර. එතන තියෙන්නේ මුරුංග ගහක්. ඒකේ කොළ ටික ඔක්කොම කාලා ඊයේ වඳුරෝ පැනලා. මෙහි වඳුරෝ හරියට ඉන්නවා. කිසිම දෙයක් තියාගන්න බෑ. මේ දවස්වල අඹ හැදෙනවනේ. ඒව කන්න තමයි ගොඩක් එන්නේ. අඹ, කෙසෙල්, මුරුංග ගස් එහෙම ඔක්කොම වනසනවා. මේ තියෙන ඔය අපේ ගෙදර අයිනෙම්ම තියෙන ඇල. ගෙදරට යද්දිත් අපේ වත්ත මැදිනුත් තව චූටි ඇලක් බහිනවා. ඉතින් වතුර එන කාලෙට හරි ලස්සනයි පොඩි ඇල. මේ බලන්න උදේ පාන්දරින්ම තියෙන රාජකාරිය. මිදුල අතු ගන්න තියෙනවා. ලොකු මිදුලක් මට තියෙනවා. පැයක් විතර අතු ගන්න. මේ තියෙන්නේ කුඹුක් කැට වැටිලා. අපේ වත්ත අයිනේ අර ඇල අයිනට වෙන්න තියෙන්නේ ලොකු කුඹුක් ගහක්. මොකද බලන්නකෝ ගොඩක් ලොකු උස්ස කුඹුක් ගහක්. මේකට තමයි ඉතින් ගොඩක් වඳුරෝ එන්නේ. ඒ වුණාට ඉතින් ওই ගහ කපන්න හිතෙන්නෙත් නැහැ. මොකද්ද දන්නේ හේතුව? මං හරිම ආසයි මේ කුඹුක් ගහේ කාලෙකට කලාමැදිරි කුඹුක් මල් හැදෙන කාලෙට කලාමැදිරි පිරීලා රැට තරු වගේ දිලිසෙනවා. බලන්න කොච්චර උසද කියලා. ගොඩක් අය අපෙන් අහනවා ඇයි කපන්නේ නැත්තේ කියලා. ඒ වුණාට කපන්න හිත දෙන්නේ යන්නේ. මේ ලිඳත් එක්කමනේ තියෙන්නේ මේ කුඹුක් ගහත්. ඒක නිසා අපේ ගෙදර ඉතින් පායන කාලෙට උනත් හරිම සිසිලයි රස්නයක් දැනෙන්නෙම නෑ. හොල හැලෙන කාලෙට තමයි එපා වෙන්නේ. මේ තියෙන ඉතින් උදේ පාන්දර රාජකාරිය. මම ඔය මේ රේක්කයක් වගේ ඉදලක් තියාගෙන ඉන්නේ ප්ලාස්ටික් ඉදලක් නැත්තම් බෑනේ. මේ කුඹුක් කැට එකතු කරන්න බෑ. අතු ගන්න සෑහෙන වෙලාවකුත් යනවා. මේකෙන් පොඩ්ඩක් ඉක්මනට අතු ගා ගන්න පුළුවන්. තාම උදේට ඉුවෙත් නෑ. මිදුල අතු ගාලා ඉවර වෙලා උයනවාද? නැත්තම් තව ටිකක් දවල් වෙනකොට ආයෙ වහින්න පටන් ගත්තොත් මේවා ඔක්කොම ආයෙ මිදුලට ඇලිලා අතු ගා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් හරි කරදරයි. වෙනද මම උදෙන්ම උයනවා. පළවෙනියටම කරන්න උයලා ගෙදර වැඩ කරන එක. අද ඔන්න පොඩ්ඩක් වෙනස් කරා එක. උදේ පාන්දර අතු ගාලා මොනවා හරි හදා ගන්නවා කියලා හිතුවා. මාසෙට ගෙනාපු බඩුත් දැන් ඉවර වෙලා තියෙන්නේ. ඒක නිසා ඉතින් වත්තෙන්ම තමයි මොනවා හරි හොයාගෙන අද උදේට හදන්න වෙන්නේ. වත්තේ ඉතින් පොඩි වගාවල් ටිකක් තියෙන නිසා ලොකුවට එළවලු කඩෙන් ගේන්න ඕනේ නැහැ. ඒ වෙලෙම කඩලා හදලා ගන්න පුළුවන්. පොකට් එකටත් වාසි, රසයි, ගුණයි ඔක්කොම තියෙනවනේ. පුංචි වගාවක් ඉතින් Tamanට ඇති වෙන ප්‍රමාණයට නෑකරල්, බටු, අම්බොටු, අමුමිරිස් ඒ වගේ දේවල් ඉතින් පොඩ හිටව ගත්තම ඒක අපේ හිතටත් ලොකු සැනසීමක්. මම උදේ පාන්දර නැගිට ගමන් දුවන්නේ ওই වගාවට. අදත් එහෙම තමයි. ඉස්සෙල්ලම කරේ වගාවට ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා බලපු එක. මොකද මහා වැස්සත් හින්දා මම හිතුව ඔක්කොම ටික ඉතින් දිමට මේ වෙලා ඇති කියලා වැස්සට හුළඟට. ඒ වුණාට මුකුත් වෙලා තිබුණේ නැහැ. වගාව පරිස්සමට තිබුණා.
දැන් ඉතින් මේ ටික කුණු ටිකත් රෙද්දකට දාලා අස් කරලා අපි යමුකෝ මොනවද තියෙන්නේ කියලා බලලා කඩාගෙන එන්න අද දවල්ට උයන්න. අද හිතුවා වෙනද හැමදාම වගේ හැදෙන්නේ නැති විශේෂ කෑමක් හදාගන්න. මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හදාගන්න ඕනි කියලා හිතුණා. හරි ගුණයිනේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම. මේ ගොඩක් අය නම් කන්නේත් නෑ අහලත් නෑ කියන අය ඉන්නවා. මං අද මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදන හැටි ඔයාලටත් පෙන්නන්නම්කෝ. අපි යන් ඉතින් වගාව පැත්තට. මේ තියෙන්නේ ඊයේ රෑ වැස්සත් එක්ක හොඳට මඤ්ඤොක්ක ගස් ටික හේදිලා ගිහිල්ලා මේ ලාදලු ටිකක් කඩා ගන්නවා. මේ වැඩි ඕන වෙන්නෙත් නෑ. ඉතින් අපි ඊතර දෙන්න 3 දෙනයි ඉන්නේ. මඤ්ඤොක්ක කොළ මැල්ලුම් හදනවා නම් කොච්චිත් දාන්න ඕන. මේ සුදු කොච්චි වගේ ඒව හොඳයි. එතකොට අර නයි මිරිස් කියන වාර්ගෙත් හොඳයි. මං නම් නයි මිරිස් වැඩිය කන්නේ නැහැ. කාපු වෙලාවෙ ඉඳලා උගුරට එනවා සැරට. එතකොට හරි අමාරුයි. මං මේ සුදු පාට කොච්චියකට නම් හරි කැමතියි. ඒකෙනුත් ටිකක් කඩාගත්තා. මේ ඒකේ කොටලා ඒකේ රසත් එක්ක එනකොට මඤ්ඤොක්ක කොළ මැල්ලුම මාරම රහයි. ඒකත් එක්ක විතරක් කන්න පුළුවන්. මං කොහොමදත් ආසම කෑමක් තමයි ඉතින් මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම. ඔයාලට ඇහෙනවද කුරුල්ලන්ගේ සද්දේ? හැමදාම උදේට ඔය කුරුල්ලන්ගේ සංගීතය නම් ඉතින් හැමදාම අපිට අහන්න ලැබෙනවා. කිසිම මුදලක් අය නොකරම. මොනරු එහෙම හරියට ඉන්නවා මේ පැත්තේ. ලස්සනයි වගේම තමයි ඉතින් ඒ කට්ටියන්ගෙන් වෙන හානිය නම් වගාවක මිරිස් ගහක් නම් තියා ගන්නම බෑ. සෝදගත්ත මඤ්ඤොක්ක කොළ ටික මං ටිකක් පොඩි වෙන්න කපා ගත්තා. මම පොඩි වංගෙඩිය කෙනෙක් කොටන්නේ. ඒ ටික දාලා ඒකටම අර කඩාගත්ත කොච්චි කරල් ටිකයි තව පොල් ටිකකුයි දාලා මේ හොඳට කොටා ගන්න යන්නේ. බෙන්ඩරේකින් නම් මේ වැඩේ කරන්න බෑ යාළුවනේ. බෙන්ඩරෙන් කෙටෙන්නේ නෑ. මේ කෙටෙන්නේ නෑ කියන්නේ කෙටෙනවා කැබලි වෙනවා විතරයි. තැලෙන්නේ නෑනේ. එතකොට අර මඤ්ඤොක්ක එකේ රස එන්නේ නෑ. මේ පොළුයි කොච්චි දාලා හොඳට ඉතින් විනාඩි 15ක් 20ක් විතර ගියා මට ඔය ටික කොටා ගන්න. ඔන්න අන්තිමට කොටාගත්ත මඤ්ඤොක්ක කොළ එක. දැන් නම් වැඩේ ඉවරයි. දැන් මේක ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. සුදු ලූණු, එතකොට ලූණු, කෑලි මිරිස් එහෙම තෙලට දාලා මේක එකට දාලා ටික වෙලාවක් හොඳට මලව ගන්න ඕන. හැබැයි මේ අර පලා මැල්ලුම් වලට වැඩිය ටික වෙලාවක් මේක තියෙන්න දෙන්න ඕන. මේකේ ටිකක් තැම්බෙන්න වෙලා යනවා. මේ තියෙන්නේ සුදු ලූණු මට ඉතින් අබ තිබුණ නෑ ගෙදර දාන්න. නැත්තම් ඉතින් ඉස්සෙල්ලම අබ ටිකක් තමයි තෙල් එකට දාන්න ඕනේ. ඊට පස්සේ තමයි සුදු ලූණු කරපිංචා හැම දාලා කෑලි මිරිස් කුඩේකුත් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. හරිම සුවඳයි. දැන් නම් ඉතින් හොඳටම බඩගිනි වෙලා තියෙන්නේ. ඉතින් මිදුලත් අතු ගෑවා. දැන් ටිකක් දවල් වෙලා හදාගත්තු ගමන් ඉතින් බත් කන්න ඕනේ. මං ඉතින් මේකත් එක්ක කන්න තව හදාගත්තා. මේ නෑ කරල් ටිකක් තිබුණා. පරිප්පු පොඩ්ඩක් තිබුණා ගෙදර ඉතුරු වෙලා. ඉතින් ඒකටම මේ පරිප්පු එකටම නෑ කරල් ටිකක් දාලා උඹල කඩි ටිකක් එහෙම දාලා ඒක මේ කිරි දාලා හදාගත්තා අද උදේට කන්න. දැන් ඉතින් ඔන්න තෙල් එක ටිකක් රත් වෙගෙන එනවා. මේකටම දැම්මා කෑලි මිරිස් කුඩු ටිකක් දාලා හදාගත්තා. මම ඉතින් කෑම ගොඩක් වෙලාවට යන්නේ දර ලිපේ තමයි. ඉතින් දර ටිකක් එකතු කරගන්න පුළුවන් ගමකනේ අපි ජීවත් වෙන්නේ. තියෙන පහසුකම් වලින් ඉතින් තියෙන විදිහට අර පිරිමැස්මෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. මේ කාලේ ඉතින් ටිකක් කාටත් අමාරු කාලයක්නේ නේද? විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන මාව subscribe කරපු මගේ යාළුවෝ හැමෝටම.
මං හිතුවෙත් නැති තරම් ඉක්මනට ගොඩක් යාළුවෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් එයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි ඉස්සරහටත් මගේ වීඩියෝ බලන්න. ඉතින් ඔයාලගේ පුංචි කමෙන්ට් එකත් මට මාර ශක්තියක්. මම මේ YouTube channel එකක් පටන් ගන්න ලොකු අයිඩියා එකක් තිබුණ කෙනෙකුත් නෙවෙයි. ඉතින් පටන් ගත්තට පස්සේ ඔයාලගෙන් එන මේ ආදරය නිසාම මට ගොඩාක් ආස හිතුණා ඉස්සරහටත් වීඩියෝ කරලා දාන්න ඕන කියලා. ඔන්න දැන් ඉතින් ටෙම්පරාදු කරගෙන නම් ඉවරයි. දැන් හදන්නේ මේකට මඤ්ඤොක්කොල ටික දාගන්න. මට ඔයාලට කියන්න අමතක වුණා මේකට මේ තිබ්බටු එහෙමත් දානවා අර පොළුයි මේ කොච්චි දාලා කොටන වෙලාවට තිබ්බටු එහෙම තියෙනවා නම් ඒව දාලා කොටා ගන්න පුළුවන්. එතකොට මේකේ රස තව වැඩි. මේ දවස්වල තිබ්බටු නෑ පොඩි පැල වගේක් තියෙනවා මම හිතවලා. ඒවයි ඉතින් ගෙඩි හැදෙන්න තව ටික කාලයක් යයි. ඔක්කොම දේවල් එකතු කරත් ලුණු දාන්න අමතක වුණා මට. කමක් නෑ ඉතින් දැන් ලුණු ටිකක් දාගන්නවා. නැත්තම් අර පොල් ටික කොටන වෙලාවෙම ලුණු ටිකකුත් දාගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ ඉතින්. කොහොමත් කවලම් කරන නිසා මම ඔන්න ලුණු ටිකක් දාගත්තා. දාලා මේක ඉතින් හොඳට කවලම් කරන්න තියෙන්නේ. විනාඩියක් දෙකක් ඕනනම් චුට්ටක් වහලා තියන්න පුළුවන්. කොළ ටික හොඳට තැම්බෙන්න. කොළ හොඳට තැම්බෙන්න ඕන. පලා මැල්ලුම් අපි අර ටිකක් කොළ පාට ඉතුරු වෙන්න බාගෙට තම්බලා එහෙම නිකන්නේ. මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදද්දී ඊට වැඩිය චුට්ටක් වෙනස්. මඤ්ඤොක්ක කොළ ටික හොඳට තැම්බෙන්න ඕනේ. මඤ්ඤොක්ක කොළ ටික හොඳට තැම්බුණාම තමයි සුවඳ එන්නේ. එතකොට මේ තියෙන කොළ පාට නැතිව ටිකක් අර තද කොළ පාටක් වගේ මේ පලා කොළවල පැහැය වෙනස් වෙනකොට තේරෙනවා මඤ්ඤොක්ක කොළ ටික හොඳට තැම්බිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි අර හැන්දට දැනෙනවා ටිකක් මේකේ අර මේ පේනවනේ. දැන් පාට වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඉතින් ලිපෙන් බාගෙන හදාගත්ත එළවලුත් දාගෙන කන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔන්න අදට ගිහින් එන්න හදන්නේ. ආයෙ දවසක හමු වෙමු. බුදු සරණයි ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.